ඉතින් මාතරනේ යාළුවනේ ඔන්න අද මගෝඩියා YouTube තුලින් ඔයාලට කියන්න යන්නේ බලංගොඩට ආවොත් ඔයාලට යන්න ලේසිම සහ ලස්සන තැන් 10ක්. ඉතින් අපි යනවා මුලින්ම සමනලවත්ත පැත්තට. ඉතින් සමනලවත්ත කියලා අපි කිව්වත් බොහෝ අය මේ පැත්ත හඳුන්වන්නේ පුංචි නුවර එළිය කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට උනත් හිතනවා ඇති ඒකේ වරදක් නම් නැහැ කියලා. ඉතින් බැලුවට හැමතැනම මීදුමින් නැසී ගිය තේ වතු තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔයාලත් බලංගොඩට එහෙම ආවොත් මේ පැත්තටත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මොකද ඒ තරම්ම සුන්දර ප්‍රදේශයක්. පුරාණ ගල්ලෙන් විහාරයක්ද අපිට මෙහි ආපම් දැක ගැනීමට පුළුවන්. ඉතින් අනතුරුව අපි යනවා බලංගොඩින් ඉඳන් බදුල්ල පාරේ කිලෝමීටර් 9ක් පමණ ගියම් හමු වන අලුත් නුවර දේවාලය පැත්තට. ඉතින් මේ දේවාලයේ බොහෝ හාස්කම් වලින් යුක්ත පැරණිතම දේවාලයක්. ඉතින් වසරක් පාසා මෙම දේවාලයේ තුනුරුවනේ ආශිර්වාදයෙන් අනතුරුව පෙරහැරක්ද පවත්වනු ලබනවා. ඉතින් ආරාධනා කරනවා ඔයාලටත් බලංගොඩට ආවොත් මෙම දේවාලයටත් ඇවිල්ලා එන්න කියලා. ඉතින් අලුත් නුවර දේවාලයෙන් පස්සේ අපි ගියා කාගෙත් සිත් ඇද ගන්නා පහන් තුඩාව බලන්න. ඉතින් සොඳුරු වගේම නිස්කලංක පහන් තුඩාව ගැන කිව්වොත් බෙලිහුල්ලේ ගඟෙන් තමයි අපිට මේ සොඳුරු දායාදය ඉතින් හම්බ වෙන්නේ. ඉතින් මෙහි ගැඹුර ගැන කිව්වොත් තාම කවුරුවත් එහි නිසි ගැඹුරක් හොයාගෙන නැහැ. මම හිතන්නේ මෙහි නම නම් හැදිලා ඇත්තේ පහනක හැඩයක් ගන්න නිසා. අර බලන්න ඒ පහනක හැඩයක් ගන්න නිසා මම හිතන්නේ පහන් තුඩාව කියන නම හැදෙන්න පුළුවන්. ඉතින් මම මේ පහන් තුඩාව ගැන වෙනම වීඩියෝ එකක් මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් පහන් තුඩාව ගැන විස්තර හොයන කෙනෙකුට බලන්න පුළුවන්. මගේ YouTube channel එකේ ඔස්සේ එම වීඩියෝ එකක් නරඹන්නට පුළුවන්. පහන් තුඩාවෙන් පස්සේ අපි ගියා හිරිකටුවය. හිරිකටුවය පැත්තට. ඉතින් ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් තැනක් තමයි මේ හිරිකටුවය කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පවුල අයත් එක්ක යාළුවොත් එක්ක ඇවිත් මේ පරිසර පද්ධතියට හානියක් නොකර නිදහසේ ටිකක් කාලය ගත කරලා මේ හිරිකටුවෙන් නාලෙම යන්න. ඉතින් මේ හිරිකටුවය ගැන කිව්වොත් ඔය වෙයි දවස්වල නම් ගොඩක්ම අවදානම්. මොකද මේ ඔය වතුර පාර එක ටික එහෙම නෙමෙයි වැඩි වෙන්නේ. එක පාට ජල කඳක් තමයි එන්නේ. මොකද අපි දැකලා තියෙන නිසා තමයි මම මේ දේ පොඩ්ඩක් ප්‍රකාශ කරේ. ඉතින් ඒත් එක්ක මතක් කරනවා මගෝඩියා මගේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් පොඩ්ඩක් ඒක subscribe කරන ලෙසට. ඉතින් අපි ඒත් එක්කම එතනින්ම ගියා හිරිකටුවෙන් නාගෙනම අපි ගියා නම්පෙරියල් පැත්තට. ඉතින් ලංකාවේ ලස්සනම වංගුව තමයි ඔය දැන් ඔයාලා දකින්නේ. ඉතින් දුෂ්කර වංගු 33ක් පමණ අපි පහු කරගෙන තමයි මේ නම්පෙරිය කන්ද පැත්තට ගියේ. මම හිතන්නේ බස් රථයකුත් මේ පාරේ ගමන් කරනවා. ඉතින් මේ දිනවල මේ පාර හදනවා. ඉතින් ඔයාලට දන්නවා ඇති පහුගිය දවස් ටිකේ පොඩි ගින්නකුත් මේ ප්‍රදේශයේ ගියා. ඉතින් වනසතුන් ගිහිම කී දෙනෙක් නම් ඒ ගින්නෙන් ජීවිත අහිමි කරගන්න නැද්දනේ. ඉතින් එහෙම අපි ඊළඟට ගියා ඌරගලට. සබර්ගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන නගරයක් වන බලංගොඩ සිට කල්පට පාරේ ටිකක් දුර ගියන් තමයි මේ කූරගල රජමහා විහාරස්ථානය අපිට හමු වන්නේ. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ චතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ තමයි මේ වෙන විට කූරගල රත්නම් භාරකාරීත්වය දරන්නේ. ඉතින් කූරගල ගල මුදුනට ගිය විට බුදුවල පහලින් පේන බුදුල රජමහා විහාරස්ථානය, ඒ වගේම උඩවලව ජලාශය ඇතුළු වැව් රාශියක් අපිට දැක ගැනීමට හැකියාව තියෙනවා. කූරගලක් වැඳ පුදාගෙන ඊළඟට අපි ගියා හුණුගල් පොකුණ පැත්තට. ඉතින් බලංගොඩට ලැබුණු අපූර්ව සම්පතක් තමයි මේ හුණුගල් පොකුණ.
ඉතින් මේ හුණුගල් පොකුණ ගැනත් මං මගේ YouTube චැනලේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් හුණුගල් පොකුණ පිළිබඳව හොයන කෙනෙකුට මගේ YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා තොරතුරු එක්රැස් කරගන්න හැකියාව තියෙනවා. හුණුගල් පොකුණෙන් අනතුරුව අපි ගියා දූවිලිඇල්ල පැත්තට. ඉතින් වලේ ගම් කුමාරි කියලා තමයි ගොඩක් කට්ටිය හඳුන්වනවා මම අහලා තියෙනවා. ඉතින් මේ ඇල්ලේ උස මීටර් 40ක් පමණ වෙනවා. ඉතින් මං හිතන්නේ ලංකාවේ තියෙන දියඇලි වලින් ඉහළ සිට දියඇල්ල ඉහළ ඉඳන් කියන උඩක ඉඳන් දියඇල්ල දෙස බැලීමට හැකියාව ඇති එකම දියඇල්ලද වන්නේ මේ දූවිලිඇල්ල කියන ඇල්ල. දූවිලිඇල්ලෙන් අනතුරු අපි ගියා බුදුවල රජමහා විහාරස්ථානයට. ඉතින් මම ළඟදී අලුත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ බුදුවල රජමහා විහාරස්ථානයේ ඉඳන්. ඉතින් මේ සුන්දර ප්‍රදේශයක් මේකත්. මේ පන්සලේ තියෙන ගලකට ගියන් පස්සේ තමයි සාහිත්‍යයේ තියෙන තැනට ගියන් පස්සේ අපිට පූර්වගල හැමත් දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. මේ කඳු වැටිය තුල අර පෙන්නේ පූර්වගල. බුදුවල රජමහා විහාරස්ථානයේ පසු කරගෙන ටික දුරක් යනකොට අපිට මෙන්න මේ සොඳුරුම ලස්සනම දියඇල්ල බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ යාළුවනේ මතක් කරන්න ඕනේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් සමාව වෙන්න කියලා මම කියනවා. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු අදට මේ සමු ගන්නවා.